ඔබ වහන්සේගේ කරුණාව පුදුමයි දෙයියනි. දවසක් ස්වාමින් වහන්සේලා දෙනමක් ගමනක් යමින් සිටියා. තායි සහ සෝනු. උන්වහන්සේලාගේ නම් දෙකයි. මේ අනාථරතුර රූමත් තරුණියක් ගඟක් හරහා යාමට නොහැකිව අසරණව සිටිනවා උන්වහන්සේලා දුටුවා. සෝනු හාමුදුරුවෝ ඇය ළඟට ගිහින් කාරණා විමසනකොට ගඟේ සැඩපහර වැඩි නිසා ඇයට යාගත නොහැකි බව පැවසුවා. තරුණියව වඩාගත් සෝනු හාමුදුරුවෝ ඇයව ගඟ හරහා ගෙන යන්න පටන් ගත්තා. මේ සිද්ධිය දැකපු තායි හාමුදුරුවෝ පුදුම වෙලා බලන් හිටියා. තරුණිය එගොඩ කරපු සෝනු හාමුදුරුවෝ නැවත ගඟ හරහා පාරට ආවා. නැවත උන්වහන්සේලා ගමන පටන් ගත්තා. තායි හාමුදුරුවෝ මෙහෙම හිතනවා. හාමුදුරුවන්ට කාන්තාවන් ස්පර්ශ කරන තහනම් අපි සමාදන් වූ ශික්ෂාපද තියෙනවා. සෝනු ස්වාමින් වහන්සේ කලේ අවඩක්. පැය ගානක් මේ ගැන හිතලා ඉවසන්නම බැරි තන තායි හාමුදුරුවෝ මේ ගැන සෝනු හාමුදුරුවන්ට කියලා දෝෂාරෝපණය කළා. මේක අහපු සෝනු හාමුදුරුවෝ මෙහෙම කියනවා. මම නම් ඇයව ගඟ ළඟ තියලා ආවා. ඒත් ඔබ තවමත් ඇයව වඩාගෙන ඉන්නේ. මේ සෙන් කතාවේ ගැඹුරු තේරුම ඔබ වටහා ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න.